ධර්මයේ දියුණු කරගන්න නම් පෙර පින තියෙන්න ඕනේ. දැන් ඔබට මේ ජීවිතේ පෙර පිනක් නැද්ද? පෙර පින තියෙන නිසා තමයි මෙහෙම පින්කම් කරන්න හිතෙන්නේ. බණක් කියවන්න හිතෙන්නේ. ධර්ම දානයක් දෙන්න හිතෙන්නේ. පින්කම් කරන්න හිතෙන්නේ නැහැ පෙර පින නැත්නම්. කවදාවත් පෙර පිනක් නැති කෙනාට සමාජ සේවාවක් කරන්න, කාට හරි උදව්වක් කරන්න, කෙනෙකුට පිහිට වෙන්න පින්කම් කරන්න හිතෙන්නේ පෙර පින තියෙන කෙනාටමයි අනේ අපි මොකක් හරි මේ මනුස්ස ජීවිතේ මැරෙන්න කලින් දෙයක් කරමු. අපි එකතු වෙලා කාට හරි පිහිටක් වෙමු. මොනවා හරි දෙයක් එකතු වෙලා මැරෙන්න කලින් ජීවිතේ දෙයක් කරගමු. ඔහොම හිතෙන්නේ පෙර පින තියෙන කෙනා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පතිරූප දේශයක උපදින්න. පතිරූප දේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා. පෙර පිනෙන් තමයි අපිට කල්යාණ මිත්‍ර සේවනයේ ලැබුණේ. සත්පුරුෂ ආශ්‍රය ලැබුණේ. සද්ධර්ම ශ්‍රවණයේ ලැබෙන්නේ. තව තවත් පින් කරගන්න අවශ්‍ය පරිසරයක අපි උපදින්නේ පෙර පිනක් තියෙන නිසා. දැන් අපි හිතමු ලෝකෙ පැත්තක තියමු. ලංකාවේම උතුරු නැගෙනහිර කොහේ හරි ගමක ඉපදිලා හිටියනන්නේ. ඔය පුදු කුඩු ඉරිප්පුව අරවම තියෙන්නේ කොච්චර ගන්නේ අමුතුණා. ඒ කොහේ හරි ගමක ඉපදුනා නම් කර්මයකට ගිහිල්ලානේ. ඉතින් ඒ නිසා අපේ පෙර පිනකට ධර්මය ඇහෙන, කල්යාණ මිත්‍ර සේවනයේ තියෙන, සත්පුරුෂ ආශ්‍රයේ තියෙන ස්වාමින් වහන්සේලා ඇසුරු කරන්න පුළුවන්, තුනුරුවන් ගැන බණ ටිකක් අහන්න පුළුවන්, පින් කරන්න පුළුවන්, දන් දෙන්න පුළුවන්, ගමක රටක පළාතක ජීවත් වෙන්න ලැබුණා. මේක පෙර පින කියන්නේ මහා විශාල පිනක්. ලෝකේ කෝටි 700කට වැඩිය මිනිස්සු ඉන්නවා. හැබැයි ඔය අතරින් ඔබම හිතන් බණ පදයක් අහන්නේ, බුදු ගුණ 9 හරි දන්නේ, පොයකට සිල් ගන්නේ, අනේ කොහොම හරි පිනක් කුසලයක් වඩාග අඩුම ගානේ සෝවාන් වෙන්න ඕන කියන හැඟීමක් හරි තියෙන්නේ. ලක්ෂයක් දෙකක්වත් ඉඳීද? දැන් ලංකාවේ කෝටි 2කට වැඩිය ඉන්නවනේ. ඔතනින් ලක්ෂයක්වත් හොයන්න හිඳීද අවංකව පන්සිල් ටික රකින්න. ඒකයි බුදුරජාන් වහන්සේ නියසිලට පස් ටිකක් අරගෙන පෙන්වුවේ මහණෙනි, මනුස්ස ජීවිත ලැබුවත් මැරෙන අයගේ මහ පොළොවේ පස්තරම් පිරිසක් සතර අපායට තමයි කිය වැටෙන්නේ. ආයමත් සුගතියකට, දිව්‍ය ලෝකයකට, මනුස්ස ලෝකයකට එන්නේ මනුස්ස ජීවිතයක් ලැබපු අයගේ නියසිලට ගත්ත පස් වගේ ටිකයි කියු. ඒ නිසා ඒ නියසිලට ගත්ත පස්තරක් ඒ පිරිසට ඇතුල් වෙන්න උත්සාහයක් ගන්න ජීවිතේ. දැන් අපිට මනුස්ස ජීවිතේ ලැබුණා. පෙර කරපු පිනකට පතිරූප දේශයක ඉපදුණා. සද්ධර්ම ශ්‍රවණයේ, කල්යාණ මිත්‍ර සේවනයේ මේ හැමදේම ලැබිලා තියෙනවා දැන්. අප්‍රමාදී වෙන්න. දැන් අවශ්‍ය වෙන්නේ ලැබිච්ච ජීවිතේ පින ගෙවිලා යනවා. මතක තියාගන්න. පින හැමදාම තියෙන්නේ පින ගෙවිලා අවසන් වෙනවා. පින ගෙවෙන එක රැයෙන් වෙන්න පුළුවන්. හෙට උදේ වෙනකොට උත්පල වෙලා ඉන්නත් පුළුවන්. අද කකුල් දෙකෙන් ඇවිදගෙන දුවගෙන යමල්ලා බණක් තියෙනවා මෙහෙමයි අහන්න කියලා ආව කෙනා පින ගෙවෙනකොට එක දවසෙන් උදේ බලනකොට උත්පල වෙලා. එක්ක අංශභාගය, එක්ක රෝද පුටුවක. ජීවිතේ එහෙම වෙන්නේ නැද්ද මිනිස්සුන්ට? ඒ නිසා ජීවිතේ ලෙඩ හැදෙනවා කියන්නේ, අසරණ වෙනවා කියන්නේ, තනි වෙනවා කියන්නේ ඕනම වෙලාවක වෙන්න පුළුවන් දෙයක්. ඒ නිසා පින්වතුනි, ධර්මයේ දියුණු කරගන්න උත්සාහයක් ගන්න. ධර්මයේ දියුණු කරගන්න වීරිය වඩන්න. ධර්මාවබෝධයට උත්සාහයක් අප්‍රමාදී වෙන්න. බුදුරජාන් වහන්සේගේ අන්තිම බුද්ධ වචනේ මොකද්ද? හන්ද දාන බික්කවේ ආමන්ත්‍යයන්, මහණෙනි අවසාන වශයෙන් නුඹලා අමතනවා කිය. වය ධම්මා සංඛාරා, මේ ලෝකේ සියලු සංස්කාර අනිත්‍යයි. හැමදේම හටගෙන පැවතිලා නැති වී යන ස්වභාවයෙන් යුක්තයි. අප්‍රමාදේන සම්පාදේත, අප්‍රමාදීව කුසල් වඩන්න කියෝ. අප්‍රමාදීව කුසල් වඩන්න. මිනිසුන්ට උදව් උපකාර කරන්න, දම්පින්කම් කරන්න. තමන්ගේ ජීවිතේ පුළුවන් තරම් නැති බැරි අයට, අසරණ මිනිස්සුන්ට පිහිට වෙන්න. ඒ කරන පින සිහි කර කර සතුටු වෙන්න. ඒකනේ ඉස්සර මිනිස්සුන්ට තිබුණානේ පින් පොතක් කියලා එකක් නේ. කරන පින්කම් පොතක් වගේ ජීවිතේ රැස් කරන්න. අපි මේවා කරා, අපි මේ වගේ පින්කම් කරා, එකතු වෙලා කරත්, තනියෙන් කරත් කරපු පින සිහි කර කර බලවත් කරන්න. ඒ පින සිහි කරන්න පින බලවත් වෙන්න. ඒ පින සිහි කරන්න ඒ පිනම බලවත් වෙන්න. පුංචි පිනක් සිහි කළ බලවත් කරොත් ඒකත් ඇති සුගතිය යන. ඔබ විමානවත්වේ කතා අහලා ඇතිනේ. බැලූ බැල්මට ඔබට හිතෙන්න පුළුවන් ඉතින් මේවා පින්කම්ද කියලා. වතුර ටිකක් පූජා කළා දිව්‍ය ලෝකෙ ගියායි ගැන තියෙනවා.
දන් කුඩ ටිකක් දන් දීලා දිව්‍ය ලෝකෙ ගියා ඒ කියන්නේ තියෙන. උක්දණ්ඩක් මිරිකලා පූජා කළා දෙව්ලොව යනවා. එක දිව්‍යාංගනාවක් කියනවා ස්වාමීනි මම වැඩකාරියා. විසි කරන්න යන පිට්ටු කෑල්ලක් පිණ්ඩ පාතේ යන ස්වාමින් වහන්සේ නමක් නැගණියෝක මගේ පාත්‍රයට බෙදන්න කිව්වා. එදා මම විසි කරන්න ගියේ. දෙන්න දෙයක් තිබ්බේ නෑ. අර පිට්ටු කෑල්ල පූජා කළා මං දන ගහලා වැන්දා කියන. මං ওই පින හිත හිටියා මට මැරෙනකොට ඕක මතක් වුණා කියලා. ඒ පිනෙන් තමයි කියන මම මේ දිව්‍ය විමානේ පහළ වුණේ. එහෙනම් අපිට පේනවා අපි කරන පින පුංචි වුණත් ඒ පින සිහි කරලා බලවත් කරන්න දක්ෂ වෙයි. ඒ පින සිහි කරනකොට තමයි පින බලවත් වෙන්නේ. කරපු පින හිතන්න පින බලවත් වෙනවා. ඒ නිසා ඔබ එකතු වෙලා ඒ කරපු පින්කම් ජීවිතේ සිහි කර සතුටු වෙන්න. අපි මෙහෙම පින්කම් කරා, අපි මේ වගේ පින්කම් කරා, අපි මේ තරම් ජීවිතේ පින් කරගත්තා කියලා පින ගැන හිතන්න. ඒක භාවනාවක් වශයෙන් වඩන්න පුළුවන්. ඒකට තමයි ධර්මයේ කියන්නේ ත්‍යාගානුස්සති භාවනාව කියලා. තමන් කරපු පින්කම් අතහැරීම මම මේ වගේ දන් දුන්නා, මේ වගේ පින් කරා කියලා ඒ පින භාවනාවක් වශයෙන් සිහි කරා. ත්‍යාගානුස්සති භාවනාව. එහෙමනම් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර අපි දන්නේ නැහැනේ කොයි වෙලේ හුස්ම ටිකයිද කියලානේ. දවසින් දවස මොහොතින් මොහොත ෂණයෙන් ෂණය මරණයට ලං වෙනවා. කවදා කොතන කොයි මොහොතේ හුස්ම ටික එකපාරට යයිද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා අප්‍රමාදී වෙන්න. අප්‍රමාදීව සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු.